බුද්ධිතැන්න පිට මහත්මයා අද අපේ ධර්ම සාකච්ඡාව සඳහා තෙරුවන් ගුණ කතා කරන්න මට හිතුණා. වීඩියෝ එක දිග වෙන නිසා අපි ටිකක් කෙටියෙන් කතා කරමු නේද? ඔව් ඇත්තටම. හොඳයි එහෙනම් ඔබතුමා ආරම්භ කරන්න තෙරුවන් කියන්නේ කවුද කියලා මුලින්ම පැහැදිලි කරලා දෙන්න. හරි. හොඳයි. තෙරුවන් කියන්නේ කවුද කියලා මම පැහැදිලි කරලා දෙන්නම්. කෙටියෙන් කිව්වොත් තෙරුවන් කියන්නේ බුද්ධ රත්නය, ධම්ම රත්නය, සංඝ රත්නය. රත්න කියන්නේ වටින නිසයි. අනන්ත වූ ගුණයන් කෙටි කරලා ගත්තොත් බුදු ගුණ 9ක් තියෙනවා, දහම් ගුණ 6ක් තියෙනවා, සංඝ ගුණ 9ක් තියෙනවා. ඒ අනුව තෙරුවන් ගුණ 24ක් තියෙනවා. සූවිසි තෙරුවන් ගුණ කියන්නේත් ඒකටමයි නේද? මේ ගැන ඔබතුමා තවදුරටත් කෙටියෙන් පැහැදිලි කරොත්. ඉතිපිසෝ ගාථාවෙන් බුදු ගුණත්, ස්වාක්ඛාතෝ ගාථාවෙන් දහම් ගුණත්, සුපටිපන්නෝ ගාථාවෙන් සංඝ ගුණත් කියවෙනවා. ඒ සෑම ගුණයක් මම විස්තර කරන්නේ නැහැ. අපි මැරෙනවා. නැවත උපදිනවා, නැවතත් මැරෙනවා. මේ ගමනට කියනවා සසර ගමන කියලා. සසර ගමනේදී අපි තිරිසන් සතුන් වෙලාත් උපදිනවා, නිරේත් යනවා, කලාතුරකින් මිනිස්සුත් වෙනවා, දෙවියනුත් වෙනවා. සසර ගමනේදී ඉපදීම, වයසට යාම, ලෙඩවීම, මරණය, ප්‍රිය දෙයින් වෙන්වීම, අප්‍රිය දේ සමග එක්වීම, කැමති දේ නොලැබීම යන දුක් රැසක් කුරුමයි. මේ දුක නැති කරන මාර්ගය තනිව සොයා දේශනා කරපු උත්තමයා තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ. අප මේ බුදුරජාණන් වහන්සේ මුලැමැදාග පැහැදිලිව දේශනා කළේ දුක, දුකට හේතුව, දුකේ නැතිවීම, දුක නැති කරන මාර්ගය. යන චතුරාර්ය සත්‍ය ධර්මයයි. දුක නැති කිරීම පිණිස ඒ ධර්ම මාර්ගයේ මනාව ගමන් කරන පිරිස ආර්ය මහා සංඝරත්නයයි. බුදුරජාණන් වහන්සේ තනිව ආර්ය සත්‍ය අවබෝධ කළ නිසා සම්මා සම්බුද්දයි, ධර්මයේ මනාකොට දේශනා කරපු නිසා ස්වාක්ඛාතයි, සංඝයා මැනවින් පිළිවෙත් පුර නිසා සුපටිපන්න. තෙරුවන්ගේ ගුණ දැනගෙන තෙරුවන් කෙරෙහි පැහැදුනොත් ඔහු ශ්‍රද්ධාවන්ත කෙනෙක් වෙනවා. ඔහු මහා සංඝරත්නයට ගරහන්නේ නැහැ. ඔහු දන්නවා සංඝයා වැරදි කරන්නේ නැහැ කියලා. කෙනෙක් තෙරුවන් කෙරෙහි තමන්ගේ තියෙන ශ්‍රද්ධාව දියුණු කරගත්තොත් ශ්‍රද්ධානුසාරී කෙනෙක් බවට පත් වෙනවා. ඔහු සෝවාන් නොවි කලුරිය කිරීම අභව්‍යයි. දැන් පේනව නේද? සංඝයාගේ තියෙන ගුණ කවදාකවත් මහා සංඝරත්නය වැරදි කරන්නේ නැහැ. වැරදි කරන අය මහා සංඝරත්නයට ඇතුළත් වෙන්නෙත් නැහැ. කෙනෙක් සිවුරක් දාගෙන වැරදි කරන්න පුළුවන්. ඔබ මහා සංඝරත්නය වැරදි කරනවා කියලා හිතන්න එපා. අනුන්ට එහෙම හිතන්න ඉඩ දෙන්නත් එපා. ඒක නිරේ යන අකුසලයක්. කෙනෙක් සිවුරක් දාගෙන වැරදි වැඩ කරනවා නම් ඒක එයාටත් බලවත් අකුසලයක්. එයාට ගරහලත් අකුසල් සිදු කරගන්නවා. හරියට දෙන්නත් එක්ක බෙදාගෙන කනවා වගේ. ඕකේ අනිත් පැත්තක් තියෙනවානේ. සිවුර දාගත්තු කෙනාගේ ශ්‍රමණ රූපය ගැන හිතලා ආර්ය මහා සංඝරත්නය මෙනෙහි කළොත් එයාටත් බොහෝ කුසලයක් උපදවා ගන්න පුළුවන්.